ආයිබෝවන් අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ අපේ එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් වෙලා තියෙන දෙයක් ගැන. ඒ තමයි සමාජ මාධ්‍ය. හැබැයි අද අපි මේකේ වෙනස් පැත්තක් බලනවා. මේ ඩිජිටල් වේදිකාවන් හරහා කොහොමද අපේ භාෂාවේ විශේෂයෙන්ම සිංහල භාෂාවේ අපූර්ව පෙරලියක් වෙලා තියෙන්නේ කියලා අපි මේ මූලාශ්‍ර විමර්ශනයෙන් ගැඹුරින් හොයලා බලමු. මුලින්ම බලන්නකෝ මේ කතාව. සමාජ මාධ්‍ය කියන්නේ නිකම්ම ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරන එක විතරක්ම නෙවෙයි. ඒක ඇත්තටම අලුත් භාෂාවක්. ඒක හරිම අපූර්ව කතාවක් නේද? මේකෙන් කියන්නේ මේ ඩිජිටල් ලෝකෙට යද්දී අපි නිකම්ම අලුත් වචන ටිකක් කටපාඩම් කරනවා නෙවෙයි. අපි ඇත්තටම කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කරන්න අලුත්ම විදිහක්. සම්පූර්ණයෙන්ම අලුත් භාෂාවක් පාවිච්චි කරන්න පටන් ගන්න එකයි. ඉතින් මේ අලුත් ලෝකෙට ඇතුල් වෙන්න නම් මුලින්ම අපිට අනන්‍යතාවයක් ඕනේනේ. හරියට අලුත් ගමකට ගිහින් පදිංචි වෙනවා වගේ වැඩක්. මේකෙදි වෙන දේ හරිම රසවත්. අපි හැමෝම පාවිච්චි කරන ප්‍රොෆයිල්, යූසර්නේම්, පාස්වර්ඩ් වගේ ඉංග්‍රීසි වචන අපේ සිංහල භාෂාවට එද්දී ඒ શબ્දේම අපි පාවිච්චි කළත් ඒ වගේ හැබෑ තේරුම කොච්චර ලස්සනට සිංහලෙන් විස්තර වෙනවද බලන්න. පාස්වර්ඩ් එක කියන්නේ රහස් වචනයක්. ප්‍රොෆයිල් එක කියන්නේ තමන්ගේ පුද්ගල තොරතුරු පිටුවක්. ඒ වගේම යූසර්නේම් එක කියන්නේ අපේ ගිණුම් නාමය. මේ ඉංග්‍රීසි શબ્ද අපි හැමම ගත්තට අපේ ඔළුවේ වැඩ කරන්නේ මේ සිංහල අර්ථයන්. හරි, දැන් අපි අනන්‍යතාවය හදාගෙන ඇතුළට ගියාගියමුකෝ. ඊළඟට මොකද වෙන්නේ? අපි අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්නවා නේද? අපි දවසට කීපාරක් නම් දේවල් ලයික්, කමෙන්ට්, ෂෙයා කරනවද? මේ සරල ක්‍රියාකාරකම් වලින් ඇත්තටම කරන්නේ මොකද්ද? ලයික් කරනවා කියන්නේ අපි යමකට තියෙන අපේ කැමැත්ත පළ කරන එක. කමෙන්ට් කරනවා කියන්නේ අපේ අදහස ලියන එක. ෂෙයා කරනවා කියන්නේ ඒ දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එක. මේවා තමයි අපේ ඩිජිටල් සම්බන්ධතාවයේ මූලිකම අත්විවරම වන්නේ. ඒ වගේම තමයි මේ සම්බන්ධතාවල තියෙන නිදහස. හිතන්නකෝ අපිට කෙනෙක්ව ෆොලෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාව අනුගමනය කරන්න පටන් ගන්නවා. හැබැයි මොකක් හරි හේතුවකට ඒක එපා වුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් අන්ෆොලෝ කරන්න. ඒ කියන්නේ ඒ අනුගමනය කරන එක නවත්තලා දාන්න. සම්බන්ධතාවයක් පටන් ගන්න එකයි නවත්තන එකයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ අතේ. මේ විදිහට අනිත් අයගේ දේවල් බලන ගමන් අපිත් අපේම දේවල් නිර්මාණය කරන්න පෙළඹෙනවා. අන්න එතනදි තමා මේ කතාවේ ඊළඟ පියවර පටන් ගන්නෙ. මෙතනදී ඇත්තටම ලොකු සංකල්පීය වෙනසක් වෙනවා. අපි ඉන්ටර්නෙට් එකෙන් මොනවා හරි අරගන්න ඩවුන්ලෝඩ් කරන තැන ඉඳන් අපේම දෙයක් අන්තර්ජාලයට එකතු කරන, ඒ කියන්නේ අප්ලෝඩ් කරන තත්වයට අපි මාරු වෙනවා. ඒක නිකම් පාරිභෝගිකයෙක් වෙනවට නිර්මාණකරුවෙක් වෙනා වගේ ලොකු පියවරක්. ඉතින් අපි එහෙම අප්ලෝඩ් කරන දේවල් එක විදිහයි. නිකම්ට හිතන්න ස්ටෝරි එකක් ගැන. ඒක නිකම්ම කතාවක් නෙමෙයි. පැය 24න් මැකිලා යන කෙටි දෛනික පළ කිරීමක්. රීල් එකක් කියන්නේ කෙටි වීඩියෝ එකක්. ලයිව් වෙනවා කියන්නේ සජීවීව සම්බන්ධ වෙනවා කියන එක. වචන ඉංග්‍රීසි වුණාට අපි හැම දෙයකටම අපේම අර්ථයක් දීලා ඉවරයි. දැන් අපි පෝස්ට් එකක් දාන විදිය බලමුකෝ. මුලින්ම පින්තූරයක් හෝ වීඩියෝවක් අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඒකට ගැලපෙන කැප්ෂන් එකක්. ඒ කියන්නේ අදාළ විස්තරය ලියනවා. අන්තිමටම ඒක ලේසියෙන් හොයාගන්න හැෂ්ටැග් එකක් දානවා. ඒ කියන්නේ හැෂ් ලකුණත් එක්ක මාතෘකාවක් එකතු කරනවා. හරියට පිළිවෙලකට යන රෙසිපි එකක් වගේ නේද මේක? හරි. පෝස්ට් එක දැම්මා කියමුකෝ. දැන් මොකද වෙන්නේ? ඒක කොච්චර දුර යනවද කියන එක තීරණය වෙන්නේ සමාජයේ ඒකට දක්වන ප්‍රතිචාරය මතයි. අපිට මුලින් එක දැනෙන්නේ ෆෝන් එකට එන නොටිෆිකේෂන් එකෙන්. කවුරු හරි ලයික් එකක් දාද්දී, කමෙන්ට් එකක් දාද්දී එන ඒ දැනුම් දීම් වලට අපි කවුරුත් ආසයිනේ. ওই විදියට දිගටම අපිත් එක්ක එකතු වෙන අපි නිර්මාණي බලන්න කැමති පිරිසක් අපිට ඇදෙනවා. එයාලට අපි කියන්නේ සබ්ස්ක්‍රයිබර්ලා කියලා. ඔහොම යනකොට සමහර දේවල් එකපාරටම මිනිස්සු අතර වේගයෙන් කතා බහට ලක් වෙන්න ගන්නවා. අන්න ඒකට අපි කියනවා ට්‍රෙන්ඩින් වෙනවා කියලා. ඒ කියන්නේ ඒ මොහොතේ වඩාත්ම ජනප්‍රිය වෙමින් පවතින මාතෘකාවක් බවට පත්වෙන එක. ඒක තමයි සාර්ථකත්වයේ පළවෙනි කඩයිම. ඊටත් පස්සේ එනවා මේ ගමනේ උපරිම අවස්ථාව. ඒ තමයි යමක් වෛරල් වෙනවා කියන්නේ. ලැබුගින්නක් වගේ මුළු සමාජ මාධ්‍ය ජාලය පුරාම ක්ෂණිකව පැතිරෙන එක. අන්තර්ගතයක් වෛරල් වෙනවා කියන්නේ ඕනෙම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගේ ලොකුම ඉලක්කයක් වෙනවා. ඉතින් මේ හැමදේම දිහා බලද්දී අපිට පැහැදිලි වෙන ලොකුම කාරණාව මොකක්ද? මේක නිකම් ෆෝන් එකේ ස්ක්‍රීන් එක එහා මෙහා කරනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක් කියන එක. මේ අදහස කොච්චර ප්‍රබලද බලන්න. අපි මේකෙන් ඉගෙන ගන්න වචන විතරක්ම නෙවෙයි, අපි ඒකේ තියෙන හැඟීම, ඒ වයිබ් එක ඉගෙන ගන්නවා. ඒ හරහා අපි මිනිස්සු එක්ක අලුත් විදියට සම්බන්ධ වෙන විදිහ ඉගෙන ගන්නවා. මේක ඇත්තටම අලුත්ම සංස්කෘතියක්.
ඇත්තටම මේක මාරම විදිහේ පෙරලියක් නේද? මේ අලුත් ඩිජිටල් වචන මාලාව අපේ සංස්කෘතිය අපි අදහස් ස්වමාරු කරගන්න විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙන්නේ කොහොමද? ඊළඟ වතාවේ සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී ඔයාලා දාන හැම ලයික් එකක් කමෙන්ට් එකක් ගැනම පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මේ අලුත් භාෂාව අපේ ජීවිතවලට කොයිතරම් බද්ධ වෙලාද කියලා. අනිවාර්යයෙන්ම තේරෙයි. එහෙනම් මේ ගැන තවදුරටත් හොයාලා බලන්න ඔයාලටත් ආරාධනා කරන ගමන් අදට අපි සමුගන්නවා.